අපි ඕන තරම් වැම්පයර්ස්ලා ගැන කතා ෆිල්ම් වලින් සීරීස් වලින් දැකලා තියෙනවා. හැබැයි කවදාරි අහලා තිබ්බද පිලිපීනයේ ඉන්න ලේබුණ රාක්ෂයෝ ගැන? මේ රාක්ෂයන්ට තමයි අස්වන් කියලා කියන්නේ. මෙයාලත් වැම්පයර්ස්ලා වගේ වුණාට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ දේවල් මොනවද කියලා අද වීඩියෝෙන් කතා කරමු. අස්වන් කියලා කියන්නේ පිලිපීන කතාවල ලේබුණ තමන්ගේ වෙස් මාරු කරන්න පුළුවන් ක්‍රියේචර්ස්ලා කිහිප දෙනෙක් හඳුන්වන තනි නමක්. මිත්‍යා කතාවලට අනුව අස්වන් කෙනෙක් වෙන්න නම් ඔයා බ්ලැක් මැජික් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. මොකද පිලිපීන් වැසියන් විශ්වාස කරන්නේ මේ අය මේ බ්ලැක් මැජික් වලින් එහෙම නැත්නම් මේ গুপ্ত වැඩ වලින් තමයි මේ විදිහේ රාක්ෂයෙක් විදිහට වෙනස් වෙන්නේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අස්වන් වල වර්ග හතරක් ඉන්නවා. මේ හතර තමයි මනනංග, ටියානා, සිග්බින් සහ වක්වක් කියලා කියන්නේ. අපි මනනංගල් ගැන කතා කරොත් මේ වර්ග හතරින්ම භයානකම රාක්ෂය වෙන්නේ මනනංගල්. මනනංගල්ගේ හැඩරුව ගත්තොත් මෙයා ලස්සන කාන්තාවක් විදිහට තමයි විශ්වලාගෙන ඉන්නේ. හැබැයි රැට මෙයා තමන්ගේ රාක්ෂස රූපය එළියට දානවා. මෙයා අස්වන් කෙනෙක් විදිහට නැත්නම් රාක්ෂයෙක් විදිහට වෙනස් වෙද්දී එක දෙයක් කරනවා. ඒ තමයි මෙයාගේ ශරීරයේ කොටස් දෙකකට වෙන් කරගන්න. ඉනෙන් උඩ ප්‍රදේශයේ තමයි මෙයාගේ රාක්ෂයෙක් විදිහට වෙනස් වෙන්නේ. ඉනෙන් යට කොටස මෙයා හංගලා තියෙනවා. මිත්‍යා කතාවලට අනුව මෙයාගේ ගොඩක්ම දඩයම වෙන්නේ ප්‍රෙග්නන්ට් ලේඩීස්ලා. එහෙම නැත්නම් බබෙක් හම්බෙන්න ඉන්න කාන්තාවන්. පිලිපීන් කට්ටිය විශ්වාස කරන්නේ මනනංගල්ව විනාශ කරන්න ඕන නම් එහෙම නැත්නම් මරන්න ඕන නම් මෙයාගේ ඉතුරු ශරීරය එහෙම නැත්නම් යටි ශරීරය හොයාගෙන ඒක පුච්චලා දාන්න ඕන කියලා. හැබැයි උදේ වෙන්න කලින් මනනංගල් තමන්ගේ ශරීරයට ආව මෙයා හිටපු තත්ත්වෙටමපත් වෙනවා. පාලු කැලේක පොඩි ළමයෙක් කණ්ඩන සද්දයක් අහුනොත් ඔයා මොකද කරන්නේ? පිලිපීන් වල නම් මේ ඉන්නේ ටියානක් කියන යක්ෂය. ටියානක් කියලා කියන්නේ පොඩි ළමයෙක්ගේ වෙෂයෙන් ඉන්න යක්ෂයෙක්ට. මෙයා කරන්නේ පොඩි ළමයෙක් විදිහට වෙස් අරගෙන කැලේ අතරමං වෙච්ච එහෙම නැත්නම් සංචාරය කරන කට්ටිය අඬලා තමන්ගේ පැත්තට අරගන්න. ඊට පස්සේ යාලව දඩයම් කරනවා. පිලිපීන් වල කට්ටිය විශ්වාස කරන්නේ මේ ඉන්නේ කැලේ අතරමං වෙච්ච එහෙම නැත්නම් කැලේක දාලා ගිය පොඩි ළමයෙක්ගේ ආත්මයක් කියලා. මොකද ටියානක්ව දකින්න හම්බෙන්නේ පාළු කැලවල් වලදී වගේ ස්ථානවලදී විතරයි. සිග්බින් කියලා කියන්නේ පොඩි බල්ලෙක්ට සමාන රාක්ෂයෙක්ට. සමහර කතාවලට අනුව මෙයා එළුවෙක්ගේ රූපයකට සමානයි කියලා කියනවා. මේ රාක්ෂයාගේ විශේෂත්වය තමයි මෙයා ඇවිදින්නේ පිටිපස්සෙන් පිටිපස්සට. ඒ වගේම මෙයාගේ කැමැතිම ගොදුර වෙන්නේ පොඩි ළමයි. ඊළඟ අස්වන් වර්ගය තමයි වක්වක් කියලා කියන්නේ. මේ රාක්ෂයට මේ නම දාලා තියෙන්නේ මේ රාක්ෂ පිට කරන හඬ නිසා. ඒක ගොඩක් වක්වක් කියන සද්දයට සමානයි කියලා කියනවා. මිත්‍යා කතාවලට අනුව මේ රාක්ෂය ගොඩම මිනිස්සෙකින් සහ වවුලෙකින් සෑදුණු රාක්ෂයට සමානයි. මනනංගල් වගේ මෙයත් විස්මාරු කරන්න පුළුවන් රාක්ෂයෙක්. මෙයත් දහවල් කාලේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තමයි ඉන්නේ. හැබැයි රැට මෙයා අස්වන් කෙනෙක්. ඉතින් මේ වගේ රාක්ෂය විතරක් නෙමෙයි. තවත් මිතිල් ක්‍රියේටර්ස්ලා ගොඩක් පිලිපීන් වල වගේ අනෙක් හැම රටේම ඉන්නවා. ඉතින් මේ දේවල් ගැන වගේ තවත් කතා ගොඩක් ගැන අපි ඉස්සරහට කතා කරමු. එකතු වෙන්න නයිට් චේට් නෙට්වර්ක් එකේ.